right guys, ඔයාලා සියලු දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන්නේ. මම වීඩියෝ එක කරනවා. මම මගේ channel එකේ මේ වීඩියෝස් වලින් ගේන්නේ lessons නෙවෙයි. simply කොහොමද මාකට් එකක් බලලා ඒක අවබෝධ කරගෙන ට්‍රේඩ් එකක් කොහොමද ප්ලේස් කරන්නේ කියන එක තමයි මම මේ වීඩියෝස් වලින් ඔයාලට කියලා දෙන්නේ. ඔයාලට පුළුවන් නම් මේ වීඩියෝ එක හරි බලලා මේ විදිහට මාකට් එක බලලා ඩොලර් එක හරි 10ක් හරි 30ක් හරි ප්‍රොෆිට් කරගන්න. ඒක තමයි මගේ සතුට. කාවවත් ඩිපෙන්ඩ් වෙලා ඉන්න නැතුව ඔයාලම මාකට් එක දිහා බලලා ඔයාලා ඒක අවබෝධ කරගෙන ට්‍රේඩ් එකක් ප්ලේස් කරනවා කියලා කියන්නේ ආයෙ කියන්න ඉතින් වචන නැහැ. right. දැන් බලමු මේ ෂෝට් එකක් ප්ලේස් කරලා යනවා. ඒකට ෂෝට් එකට තිබ්බ කන්ෆර්මේෂන්ස් මොනවද බැලුවේ? ඇයි මම මේක ගත්තේ? මෙතන ගන්න පුළුවන්කමක් තිබ්බද? ඒ ටික අපි බලමු. ඒකයි හරි. right. එතකොට මේ තියෙන්නේ previous day profile එක. මේ previous day profile එක මොන ආකාරයකට තියෙන්නේ කියලා. තමයි මෙතන අපිට අවබෝධයක් ගන්න පුළුවන් කොහොමද previous day profile එක හැදලා තියෙන්නේ. ඒකත් එක්ක මම අපි ස්කයිප් එකට යනවා. බලනවා මෙතන මොනවා වගේ දෙයක් තිබිලා තියෙනවා. මම මේ VWAP එක ගන්නවා. VWAP එකට මේකත් තමයි කියලා ඉන්නේ. හරි. මාකට් එක මෙතනට ගිහිල්ලා මාට මෙතනට යනවා මේක තුන කියලා ඉන්නේ. ෆයිල් එක ගන්න රිස්පෙක්ට් කරලා මාකට් එක පැටලලා තියෙනවා. ඒකට මේක හොඳ කියලා. අතන්ට වන්න මෙයාලා මෙන්න මේ විදිහට බොක්ස් එක ගහ ගන්නවා නම් ගහ ගන්න කමක් නැහැ. හරි හොඳ කියලා ඉන්නවා. හරි. next මේ තැනට එනකොට මම මෙතනට මේ ප්‍රොෆයිල් එක ගහලා බලන්න. ප්‍රොෆයිල් එක ගහලා බලනකොට ඔයාලට තේරෙනවා මෙතන මේ simple V shape එකක් හදලා තියෙනවා. එතකොට ඔයාලට මෙතනින් අයිඩියා ගන්න පුළුවන් මොනවද? මේ V shape එක හදනවානේ මෙතන sellers ලාගේ aggressiveness එකක් තියෙනවා. sellers ලා මාකට් එකේ ඉන්නවා. හරි. එතකොට V shape එක පළවෙනි high එක ගාවට තමයි මාකට් එක දැන් ගිහිල්ලා තියෙන්නේ. අද මේ VWAP එකේ වලට deviations තියෙනවා. දැන් මේක මේ VWAP එකේ මේ first line එක අපිට value එක high වෙන විදියට මේක value එක එකක් විදියට මේක POC එකක් විදියට බලන්න ඕනේ. හරිද? අනිත් එක ඔයාලට දැන් overall volume එක බලාගන්න මේක search කරන්න පුළුවන්. anchored volume profile කියලා තියෙනවා. ඒක ඔයාලා daily එකට ගහනවා. මේක නේද value area high එකෙන් change වෙනවා බලාගන්න පුළුවන්. දැනට sellers ලා සහ buyers ලා වැඩිම interest එකක් දක්වන place එක එන්නේ මේ range එක. හරි. එතකොට ඔයාලට ඒකෙනුත් මාකට් එක ඇනලයිස් කරලා කොහොමද කියලා බලා ගන්න පුළුවන්. එතකොට මේ වෙලාවට වෙද්දී මාකට් එකේ තියෙන මෙතන මේ හරිය ෂෝට් එකට යන ඉන්ෆර්මේෂන් එක තමයි බලන්න. ඔයාලට බලන්න පුළුවන්. මචං බලන්න මේ හරිය එක තියෙන්නේ හරිය. ඩෙල්ටා එක ගිහිල්ලා කියන්නේ මේ හරිය එක අරන් තියෙනවා. හරිද? ප්‍රයිස් එක අරන් නැහැ. මෙතන ඇබ්සොප්ෂන් එකක් තියෙනවා. ඒ කියන්නේ මෙතන ඇක්ටිව් වුණ බයර්ස් ලා මෙතන සෙලර්ස් ලා ඇබ්සොප් කරගන්න. පුරා ගන්න. ඒකත් එක්ක දැන් හරි සෙල් එකට අපිට කන්ෆර්මේෂන්ස් ටික හරි. ඊට පස්සේ ඔයාලට තේරෙනවා අන්නකොට මෙන්න මෙතන මේ වොලියුම් එක. මෙන්න මේ කැන්ඩල් එකේ වොලියුම් එක. හොඳ වොලියුම් එකක් ඇවිල්ලා තියෙනවා මේ කැන්ඩල් එකට. ඒක සීරියස්ලා මාකට් එක ගත්තා කියලා කියන්න පුළුවන්. ඒකට මෙතනින් සීරියස්ලා මාකට් එක ගත්තා පස්සේ අන්න මෙතන ට්‍රේඩ් එකක් ෆේස් කරනවා. ස්ටොප් ලොස් එක මෙන්න මෙතන තියෙන වැලියු ඒරියා හයි එකට උඩින් තියෙන මේ පොයින්ට් එක තියනවා. ටාගට් එක මෙන්න මේ වැලියු ඒරියා ලෝ එක. ටාගට් එක විදිහට ඔයාලට මෙන්න මේ POC එක ගන්න පුළුවන්. දැන් ඔයාලට තීරලා ඇති ට්‍රේඩ් එකක් ගන්න මම පර්සනලි මොනවද බලන්නේ කියලා. එතකොට මේ tools use කරලා මම මාකට් එක ඇනලයිස් කරලා මෙතනින් මොන වගේ දෙයක්ද වෙන්න පුළුවන්. දැන් මොනවද මෙතන වෙලා තියෙන්නේ? එහෙනම් මෙයා මෙතනින් කොහාටද යන්න ඕනේ කියන මතයට එන්න පුළුවන්. ඒක use කරලා ට්‍රේඩ් එකක් අපිට ප්ලේස් කරගන්න පුළුවන්. මේ ට්‍රේඩ් එක profit හෝ loss මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් අරන් තියාගන්න. දැන් රෙකෝඩින් එකක් කරේ අරන් තියාගන්න කමක් නැහැ. අරන් තියාගත්තම
ඔයාලට තේරෙනවා ඇයි ඔයාලා මේ ට්‍රේඩ් එක ගත්තේ? ඒකට තිබ්බ කන්ෆර්මේෂන්ස් මොනවද? කාරණාවල් මොනවද? එතකොට මේක ට්‍රේඩ් එක ලොස් කරනවා නම් ඇයි මම මේ ට්‍රේඩ් එක ලොස් වුනේ? ඒ තියෙන කාරණාවල් ඔයාලට බලන්න පුළුවන්. එහෙනම් මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එකෙන් යම් කිසි දෙයක් ඉගෙන ගත්තා කියලා. ඔයාලට මොනවද ප්‍රශ්න තිබ්බනම් ගැටලු තිබ්බනම් කමෙන්ට් එකෙන් අහන්න. මම දන්නදී මම කරනදී ඔයාලට මම සත්‍යයෙන් කියලා දෙනවා. එහෙනම් ජය වේවා guys, good luck. ඔයාලම හිතලා කාටවත් මත ඩිපෙන්ඩ් වෙන්නේ නැතුව ඔයාලගේ සල්ලි ඔයාලගේ දැනුම ඒක යූස් කරලා තනියම ට්‍රේඩ් එකක් ගන්න පුරුදු වෙන්න. එහෙනම් good luck හැමෝටම.